සුබ දවසක් සියලු දෙනාටම. මුල් ළමාවිය පිළිබඳව අන්තර්ජාතික සංගමයේ ගරු සභාපති ජනක කමල්ගොඩ මැතිතුමනි, ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ස්ටීම් එඩියුකේෂන් පාඨමාලාවේ ගුරුතුමියන් වෙත, ඒ වගේම ප්‍රාථමික අංශයේ ගුරුතුමියන් වෙත අන්තර්ජාතික සංවිධානයෙන් අප වෙත ලබා දුන් පාඨමාලාවේ පාර්ට් 2 මොඩියුල් 3 යටතේ ඉන්දීය අධ්‍යාපනඥවරියක වන පත්මජා වෛවී මැතිනියගේ early literacy skills මුල්කාලීන සාක්ෂරතාවය පිළිබඳව ගෙන දේශනයේ සාරාංශයක් ඔබ හමුවින් තැබීමට මම සූදානම් වෙනවා. මේ ඉදිරිපත් කරන මම මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවල කොට්ටාශයේ අශෝක මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන ගුරුතුමිය රෝෂිනී කරුණාරත්න. early literacy skills මුල් කාලීන සාක්ෂරතාවය. භාෂාවක් කියන්නේ අපට තරඟයකින් දිනන්නවත්, තරඟයකින් ලකුණු ගන්නවත්, ජයග්‍රහණ ලබන එකවත් නොවේ. භාෂාව කියන්නේ මේ හැම දෙයක්ම. අපට අපේ අදහස්, දරුවන්ගේ අදහස් ඉදිරියට ගලාගෙන එන්න, දරුවන්ගේ තියෙන හැඟීම් ප්‍රකාශ කරන්න, ඒ වගේම පරිසරය, සමාජය, මේ හැම දෙයක් පිළිබඳවම ඉගෙන ගන්නට නම් අපට භාෂාව වැදගත් වෙනවා. මෙහිදී මුල් ළමාවිය දරුවන්ගේ භාෂා සංවර්ධනය ඉතාමත් වැදගත් කියලා මේ නිසා අපිට කියන්න පුළුවන්. අපි පුංචි දරුවන්ට මේ භාෂාව නිවැරදිව හසුරුවන්න කියලා දෙනවා වගේම ලොකු වෙනකොට තවත් විවිධ භාෂා ඉගෙන ගන්නටත් මේ මුල් සාක්ෂරතාවය වැදගත් වෙනවා. තාර්කික චින්තනයට, ඒ වගේම දියුණු සංවේදන කුසලතා සංවර්ධනය කරගන්නට, ඒ වගේම ගොඩක් දේවල් වැඩි දියුණු කරගන්නට අපේ දරුවන්ට මේ තුලින් හැකියාව ලැබෙනවා. දරුවා විවිධ ඉගෙනුම් ක්‍රමවේද ඉගෙන ගන්න දක්ෂයි. ඉතින් දරුවන් හැමතිස්සෙම ප්‍රශ්න අසනවා. එයාලගේ හිතේ තියෙන දේවල් ගුරුතුමිය එක්ක කතා කරනවා. එයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් ඒ දේවල් ප්‍රශ්න අහලා දැනගන්නවා. ඉතින් මේ වගේ විවිධ දරුවන්ගේ අදහස් තේරුම් ගන්න නම් ඒගොල්ලොන්ට මුල් කාලීන සාක්ෂරතාවය අපි නිවැරදිව ලබා දෙන්නට ඕනේ. හිතේ තියෙන අදහස් බෙදා ගන්නට මේ සාක්ෂරතාවය කියන එක ඉතාමත් වැදගත් වෙනවා. අපිට පවුලේ තියෙන මොනවා හරි දෙයක් දරුවන්ට කියන්න ඕන නම්, මොනවා හරි ගැටලුවක් වුණත් ගුරුතුමිය එක්ක නිහඬව කතා කරන්න, පැකිලෙන්නේ නැතුව වචන හසුරුවලා ප්‍රශ්නයක් අහන්න භාෂාව ඉතාම වැදගත් වෙනවා. අපි බලමු මේ මුල් කාලීන සාක්ෂරතාවය early literacy skills මේකේ කොටස් පහක් අපිට පත්මජා වෛවී මැතිනිය විසින් කියලා දුන්නා. අපි බලමු ඒකේ පළවෙනි කොටස මොකක්ද කියලා. ෆොනික් අවයානස්. ෆොනික් අවයානස් කියන්නේ අකුරු වල ශබ්දය. යම් වචනයකට අපි යොදන අකුරු වල නිවැරදි ශබ්දයක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි ක අකුර ගත්තොත් ක ඒක නිවැරදිව උච්චාරණය වෙන්න ඕන. ක ර බ ට ආදී වශයෙන්. මේක භාෂාව කියන එක සිංහල විතරක් නෙවෙයි මෙතනදී කතා කරන්නේ. සිංහල භාෂාව, ඒ වගේම දෙමළ, ඉංග්‍රීසි මේ හැම භාෂාවකටම මේ වචනවල ශබ්දය පොදු දෙයක් වෙනවා. ශබ්දය පිළිබඳ දරුවන්ට ඇති දැනුම මත භාෂාව ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් මේ ශබ්ද පිළිබඳ දැනුම දරුවන්ට ඉතාමත් වැදගත් වෙනවා. මේක තමයි මුල් කාලීන සාක්ෂරතාවයේ කොටස් පහේ පළවෙනි කොටස වෙන්නේ. දෙවෙනි කොටස විදිහට එතුමිය අපිට කියා දුන්නේ vocabulary development. ඒ කියන්නේ වාග්මාලාවේ සංවර්ධනය. අපි බලමු වාග්මාලාවේ සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා. වචන අකුරු එකතු කරලා වචන ගලපනවා අපි. මුල් ළමාවියේ දරුවන්ගේ සාක්ෂරතාවයට මෙම අකුරු එකතු කරලා වචන සෑදීම එක අංගයක් වෙනවා.
ඒ කියන්නේ අකුරු අකුරු තනි අකුරු ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඒ අකුරු 2 3 ගලපලා වචන ඉගෙන ගන්නවා. අන්න ඒක තමයි ඒ වාග්මාලාවේ සංවර්ධනය කියලා කියන්නේ. තුන්වෙනි කොටස විදිහට මේ අපිට පෙන්වලා දෙනවා ට්වින්ටරි එවයානස්. ට්වින්ටරි එවයානස් කියන්නේ අකුරු ලියා අවසන් වන විට ඒ අකුරේ පිළිවෙලක් තියෙනවා. ඕනම අකුරකට පිළිවෙලක් තියෙනවා. මේක කොයි විදිහටද ලියන්නේ? කොයි විදිහටද අපි ගලපගන්නේ? ඒකේ අකුරු අවසාන වෙන්නේ කොහොමද? ආරම්භ වෙන්නේ කොහොමද? කොතනටද යොදන්නේ කියන එක මෙතනදී වැදගත් වෙනවා. ඊළඟ කොටස විදිහට එතුමිය සඳහන් කරන්නේ අකුරු හඳුනා ගැනීම. අපි අකුරු හඳුනා ගන්න ඕන. සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි අකුරු හඳුනා ගැනීම තමයි මේකෙදි කරන්නේ. ඒ අකුරු හඳුනා ගත්තට පස්සේ අකුරු වලින් අපි වචනයක් ගොඩනගනවා. වචන ගොඩනගා ගැනීමේ හැකියාව ඇති වෙන්නේ මේ මුල් සාක්ෂරතාවයේ තියෙන එක් අංගයක් විදිහට. ඊළඟ කොටස විදිහට එතුමිය සඳහන් කරන්නේ කොම්පරේෂන්. ඒ කියන්නේ අකුරු පිළිබඳ දැනුවත්භාවය. අකුරු දන්නවා, වචන දන්නවා මේ ආදී වශයෙන් භාෂාව හැසිරවීම තමයි කම්ප්‍රයාවෂන් යනුවෙන් අදහස් කරන්නේ. අපි අකුරු හඳුනාගත්තා, වචන හඳුනාගත්තා, වාක්‍යයකට වචන හරව ගන්න, වචන කතා කරන්න දරුවාට මේ තුලින් හැකියාව ලැබෙනවා. මේ ආකාරයට මුල් කාලීන සාක්ෂරතාවය පිළිබඳව මුල් ළමාවියේ දරුවන්ට මේ දේ බෙහෙවින්ම උපකාරී වෙනවා. පෙර පාසල් දරුවෙකුගේ මුල් සාක්ෂරතාවයේ අවධි කීපයක් තියෙනවා. අවධි කීපයක් හැටියට ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය විදියට සලකන්නේ අවුරුදු 3ක් 5ක් අතර දරුවන්. ඒ අතරින් අප මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන් අතරින් අවුරුදු 3 4 සහ අවුරුදු 4 5 ආදී වයස් කාණ්ඩවලට අපි දරුවෝ වෙන් කරගෙන ඉන්නවා. නිතර දකින දේ ලියන්න උත්සාහ දරන වයසක් තමයි මේ 3 4 කියන වයස. ඉතින් මේ වයසේ දරුවන්ගේ හැකියාවන් විවිධයි. විවිධ හැකියාවන් තිබුණත් ඔවුන් උපතින් ගේන හැකියාව සහ පරිසරය කියන සාධක ඔවුන්ගේ දැනුමට බලපානවා. සමහර දරුවෙක් පුංචි කාලෙම අකුරු ඉගෙන ගන්නවා, හඳුනා ගන්නවා, ශබ්ද නගනවා, කතා කරනවා. ඒ වගේම තවත් දරුවෙක් ඉන්නවා අකුරු ලියන්න, හඳුනා ගන්න ප්‍රමාද වෙන්න පුළුවන්. මේ එසේ වුවත් ඔවුන් අපිට ඔවුන්ගේ බුද්ධි මට්ටම මෙතනයි කියලා ඒක වෙන් කරන්න බෑ. බුද්ධි මට්ටම වෙනස් කියලා අපිට කියන්න බෑ. ඒගොල්ලෝ හැමෝම යම් මට්ටමක ඉන්න දරුවෝ. අපේ ගුරුතුමිය සමත් වෙන්න ඕනේ. මේ දරුවෝ කොයි තැනද ඉන්නේ කියලා හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම නිසියාකාරවම ලබා දෙන්න. ඉතින් මේ පරිසරය සහ දරුවාගේ පවුලේ එන ඥානවල බලපෑමත් දරුවන්ට මෙහිදී බලපානවා. දරුවෝ එකිනෙකට වෙනස් වුණත් හැමෝම අපි එක විදිහට සලකගෙන භාෂාව හැසිරවීමේදී ඔවුන්ට සහාය දැක්විය යුතුයි. රූපයට අකුර ගලපන්න, වෝට් ලයින් අඳින්න, ඒ වගේම අකුර හඳුනා ගන්න අවුරුදු 4 5 යන වයසේ අයට පුළුවන්. පුංචි වාක්‍යයක් අවුරුදු 6 යන අයට පුංචි වාක්‍යයක් ගලප ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මුල් කාලීන සාක්ෂරතාවය මත දරුවන්ට අපි වචන හඳුනා ගන්න, අකුරු හඳුනා ගන්න, එය ගොඩනගා ගන්න අපි විවිධ ඇක්ටිවිටීස් දරුවන්ට ලබා දෙනවා. පෙර පාසල් වියේ දරුවන් වෙත අපි මුලින්ම ලබා දෙන ක්‍රියාපිළිවෙල විදිහට අකුරු වල තිත් මත ලියන්න අපි දරුවන්ට ලබා දෙනවා. අකුරු කඩ ඉරි මත ලියන්න, තිත් ඉරි මත ලියන්න, ඒ වෙනුවට පින්තූර ඒ වගේ දේවල් ලබා දෙනවා. කියවීම ගැන කියනකොට අපි මුලින්ම දෙනවා පින්තූර කියවන්න. දකින දෙයක් යම් කිසි පින්තූරයක් බලාගෙන කියවන්න. ඉතින් මේ වගේ දේවල් වලට දරුවෝ අපි යොමු කරනවා. එහෙම වුණාම දරුවෝ කියවීමට ශබ්ද නගා කියවන්න ඒක අනිවාර්යෙන් දරුවන්ට ලබා දිය යුතු දෙයක්. ශබ්ද නගා කියවීම තුළින් දරුවන්ගේ හඬ නිවැරදි උච්චාරණයට දරුවෝ හුරු වෙනවා. ඒ වගේම කතන්දර කියවීම අපිට පුළුවන් සාමාන්‍යයෙන් කතන්දර අපි දරුවන්ට කියවන්න දෙනවා.
අපි කියලා දුන්නට පස්සේ ඒ කතන්දරේ අපි නැවත අහනවා දරුවන්ගෙන්. එතකොට ඒ දරුවෝ ඒ කතන්දරේ සියලුම කොටස් අඩංගු නොවුනත් ඔවුන් ග්‍රහණය කරගත් කොටස හෝ පැහැදිලිව කියන්න හුරු වෙනවා. ඊට අමතරව මේ කියවීම ගැන කතා කරනකොට අපිට දෙන්න පුළුවන් දරුවන්ට සමාන අකුරු යෙදෙන වචන කියවන්න දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට බැට්, වැට්, මැට් මේ වගේ වචන දුන්නාම දරුවෝ ඒක ක්‍රීඩාවක් ඇසුරෙන් කරන්න පෙළඹෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට දෙන්න පුළුවන් අකුරු වලට පනින්න, දුවන්න, අකුර කියනකොට අකුර කියන ස්ථානයට දුවන්න මේ වගේ ගේම්ස් වලින් දරුවන්ට අකුරු පිළිබඳ හැකියාව වැඩි දියුණු කරන්නට අපිට දෙන්න පුළුවන්. අකුරු සොයන ගේම් වලට ඒ වගේම දරුවන්ට දෙන්න පුළුවන් වගේම දෙමාපියන්ට ගෙදරදි දරුවන් එක්ක කරන්න ඕන වැඩ ටික අපිට අකුරු සම්බන්ධ කරගෙන දෙන්න පුළුවන්. පික්චර් කාඩ් එකක් දීලා ඒකේ තියෙන පින්තූරේ දකින්න දේවල් අම්මට කියලා දෙන්න. ඊට පස්සේ පහුවදාට ඇවිල්ලා ඒ වැඩේ කරාද කියලා අහුවාම දරුවෝ බොහොම උනන්දුවෙන් ඒකට උත්තර දෙනවා. ඒ විතරක් නෙමෙයි දරුවන්ට අපිට දෙන්න පුළුවන් දෙමාපියන් එක්ක එකතු වෙලා අකුරු හොයන්න. අකුරු කීපයක් නම් කරලා මේ අකුරු හොයාගෙන එන්න. එක්කෝ පින්තූරයක පත්තරයක තියෙන පිටු වලින් මේක කපාගෙන එන්න. මේ වගේ පුංචි පුංචි වැඩ ගෙදරට දුන්නාම දෙමාපියොත් උනන්දු වෙනවා. මේකට අපි උදව් කරන්න ඕනේ. මගේ දරුවා මේ තැනට ගන්න මමත් උනන්දු වෙන්න ඕන කියලා හැඟීමක් දෙමව්පියෝ තුලත් ඇති වෙනවා. එතකොට නිතර නිතර දරුවන්ට වචන උච්චාරණය කිරීමට නිවැරදි ශබ්ද ලබා ගන්නට අපි ගොඩක් වෙලාවට උනන්දු වෙන්න ඕනේ. දෙමව්පියන්ටත් මේ සඳහා වගකීමක් තියෙන බව මතක් කරලා දෙන්න ඕනේ. එහෙම වුණාම දරුවොත් එක්ක වැඩ කරන්න අපිට ගොඩක් පහසු වෙනවා. එහෙමනම් අද දවසේ පත්මජා වෛවි මැතිණියගේ මුල් කාලීන සාක්ෂරතාවය පිළිබඳව ගෙනාපු දේශනයේ පැහැදිලි කිරීම මා මෙයින් අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.